ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මම 2014 World Cup එකේ prompt එක ලබා දීලා image generate කරගත්ත මේ අපි අද කතා කරන්න යන අලුත්ම site එක. ඉතින් ඇත්තටම ඇත්ත වගේ තියෙනවා මේවා. ඉතින් මේ field එකේ කවුරුත් ඔයාලට වැඩ කටයුතු කරලා නැතුව ඇති, ඔයාලා දන්නේ නැතුව ඇති. cricket සම්බන්ධයෙන් AI videos කොයි වෙලාවකවත් generate කරලා නැහැ. මේක හොඳම category එකක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ image generate කරගන්න විදිය කියනනම් ඔයාලට unlimited image generate කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ අපි කතා කරන්න යන අද site එකේ. ඉතින් මේ විදිහට ඕන තරම් ඉමේජස් ඕන තරම් ග්‍රැෆික් ඩිසයින් කරන්න පුළුවන් මේ සයිට් එකෙන්. අයිබෝවන්. ඉතින් අද ඔයාලත් ඒ කතා කරන්න යන්නේ ගොඩක්ම වටින AI software එකක් ගැන තමයි. ඉතින් මෙන්න මේක Google එකෙන් official ආපු එකක් Gemini කියලා ඔයාලා දන්නවත් ඇති. ඉතින් මෙන්න මේගොල්ලොන්ගේම තවත් AI එකක් තමයි මෙන්න මේක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝට යන්න කලින් කියන්න ඕනේ අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පල්ලා තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝට යන්. ඉතින් මෙන්න මේ software එකට මෙන්න මේක download කරන්නවත් කිසිම දෙයක් නැහැ. ඔයාලට online Google එක හරහා කරන්න පුළුවන්. මේක link එකක් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේක Google හරහාම ගිහිල්ලා Google AI එකෙන් තමයි ගන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඒක කරන විදිය පෙන්නන්නම්. ඉතින් වීඩියෝ එක සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම නැත්නම් මගේ කලින් වීඩියෝ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම එකටම උත්තර දෙන්න. ඉතින් WhatsApp group එකක් තියෙනවා. ඒක හරහා join වෙලා ඕන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ආයේ browser එක open කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඇවිල්ලා මම search කරගන්නවට පේනවා ඇති Google AI Studio කියලා. ඉතින් මෙන්න මේ විදිහට Google AI Studio එක search කරගත්තාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මුලින්ම වෙන Google AI Studio කියන එක open කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අලුත් ටැබ් එකකින් ඕපන් වෙන Google AI Studio එක. ඉතින් එතකොට මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නේ ඉතින් මෙන්න මේවට ඔයා මේ කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න එකේ accept කරගන්න වෙනවා terms and condition එක ටික ටික් දාගෙන I accept කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් Gemini 2.0 flash කියලා තියෙන්නේ. ඉතින් මේකේ උඩ මේකේ පල්ලෙහාට ක්ලික් කරනවා. මෙන්න මේකේ පල්ලෙහාට යන එක ක්ලික් කරලා මෙන්න මෙතන 2.0 flash image generation experimental කියන ලෙවල් එකේ තියෙන එකට දාගන්න. මේක තාම එක්ස්පෙරිමන්ට් කරන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ තාම ඒක මේ අධ්‍යයනය කරන ගමන් තියෙන්නේ. මේ thinking experiment කියන එකට දැම්මොත් එහෙම ඔයාලට දේවල් ඕන දෙයක්, ඒ කියන්නේ ඔයාලා දෙන දෙයක් එයාලා හිතලා කරලා ඒක ටිකක් වෙලාවක් යනවා. තියෙන sources වලින් අරගෙන අන්න ඒ විදිහට දෙනවා හොඳ ඔයාලට අවශ්‍ය දෙයක ඔයාලට ප්‍රශ්න මොකක්ද දෙනවා. ඒක හොඳ output එකක් ගන්න පුළුවන්. ඒ thinking කියන එකට දැම්මම ඒ ඔක්කොම experiment level එකේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයා දාගන්න. ඊට පස්සේ ඒක අපි දාගත්තේ image generation කියන experiment කියන එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට ඕන අවශ්‍ය ඕන image එකක් මේකේ Photoshop වලින් කරන්න පුළුවන් ඕන image. දැන් මේ image කියන category එකට දාලා තිනවට බලා ගන්න පුළුවන් Gemini 2.0 flash image contention කියන experiment කියන එකට. මේක වල image editing, visual story, birthday card වගේ ඕන graphic design සම්බන්ධ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අර තාම experiment level එකේ තියෙන ඉඳන් ලොකුවට බෑ. ඉතින් මෙතනින් upload කරන්න පුළුවන් දේවල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතනින් ගිහලා නිකන් image එකක් upload කරලා ඔයාලට පෙන්නන්නම් අපිට. දැන් මම මේ image එකක් ගත්තා. මේකේ මේ color image එකක් අපිට දෙන්න. දැන් මේ black and white image එකක් තියෙන. ඉතින් මම මේකේ color image එකක් require කරනවා ඒගොල්ලන්ගෙන්. ඉතින් අපි බලමු ඒගොල්ලෝ කොහොමද දෙන්නේ කියලා. please give color image කියලා මම මේ විදිහට දානවා. ඊට පස්සේ අපි බලමු. ඊට පස්සේ ඔයාලා පල්ලෙහා පැත්තෙන් බලා ගන්න පුළුවන් run කියලා තියෙනවා. ඉතින් මේ prompt එකක් දෙන්නේ. මේ prompt එක දෙද්දී ඔයාලා දෙන්න මොකද්ද මේකෙදි වෙන්න ඕනේ කියලා. ඒ prompt එකක් කියන්නේ අනකිරීමක් වගේ එකක් මෙතනදී දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ run කියන එක උඩ click කරන්න තියෙනවා. ඊට පස්සේ නැත්තම් ctrl එක enter එකයි එබුවාම එතකොට මේක වැඩ කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට send කරන්න තියෙන්නේ ඔයාලට. ඉතින් එතකොට ඔයාලට මේ තප්පර ගණන් බලා ගන්න පුළුවන් load වෙනවා. ඉතින් මේ chat එක load වෙද්දී ඔයාලට stop කියලා බටන් එකක් ඕනනම් තියෙනවා. මේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මේ විදිහට image එක generate වෙලා ආවා. ඉතින් ඔයාලට මේක download කරගන්න පුළුවන්. මේ බටන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ආපු generate වෙලා ආපු image එකේ දකුණු අත පැත්තේ පල්ලෙහා download බටන් එකක් තියෙනවා. මේක download කරගන්න පුළුවන් කෙලිම gallery එකට. ඉතින් මේක ඔයාලට quality එක ටිකක් අඩුවෙන් download වෙන්නේ. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාලට image scale කියන්නේ ඒකේ size එක scale කරන option තියෙනවා ගොඩක් ඔය site හරහා. එහෙම දීලා ඔයාලට මේ quality එක වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි image එක generate වෙලා අන්තිමට ඇවිත් තියෙන්නේ. ඔයාලට පේනවා. ඉතින් මේකේ ඔයාලට මම ඊට කලින් කියලා දීපු ෆිල්ම් ජෙනරේට් එහෙම නැත්නම් වීඩියෝ ජෙනරේට් කරන්නවට අවශ්‍ය image උනත් ගන්න පුළුවන් ස්ක්‍රිප්ට් එකක් ලබා දුන්නාන් පස්සේ ඉතින් මම තව මේ images වගේක් අප්ලෝඩ් කරලා ඔයාලට ඕනම් පෙන්නන්නම් කොහොමද මේකේ output එක අපිට ගන්න පුළුවන් ඉන්නේ කියලා. ඉතින් මේ හැමදේම ගන්න පුළුවන් birthday card කියන්නේ මේකෙදි ඔයාලට මේ අවශ්‍ය දේ ඒ කියන්නේ birthday card එකක් හරි ඔයාලට අවශ්‍ය දේ නම දාලා
ඔයාලට පුළුවන් මේක සෙන්ඩ් කරන්න එකට අවශ්‍ය වෙන කරුණු මොනවද කියලා දාලා. ඒ කියන්නේ බර්ත්ඩේ එක කාගේද, කොහෙද තියෙන්නේ, පාටියක් තියෙනවද, මොනවද තියෙන්නේ, අන්න ඒ ටික දාලා එන්න ඕනි ඉමේජ් එකේ මොනවද දෙන්න ඕනි කියලා දාලා වෙනියු එකයි ඒ ටික දාපුවාම හරියට ජෙනරේට් වෙලා යනවා. ඉතින් මම මේ දැන් ඉමේජ් එකක් යවේ කලර් ඉමේජ් එකක් විදිහට එවන්න කියලා මේ ෆ්ලවර් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි තප්පර ගානක් වගේ පෙන්නනවා. ඒක ඒ ගාන ඉවරුණාන් පස්සේ තමයි අපිට මේක එන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට ඒකත් ජෙනරේට් වෙලා ආවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කරගන්න තියෙන්නේ. ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් දාන්න පුළුවන්. මේක ඉමේජ් සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. කියන්නේ ඔයාලට ග්‍රැෆික් ඩිසයින් ඉමේජස් සම්බන්ධයෙන් ඕන දෙයක් මේකේ කරන්න පුළුවන්. ඉතින් මම තව ඉමේජ් එකක් මේ විදිහට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ අපි මේක ඩ්‍රෝන් ෂොට් එකක් ඉල්ලලා බලමු. මේ සීකිරියේ ෆොටෝ එකක් තියෙන්නේ. ඉතින් මේක දැන් තියෙන බිම ඉඳන් ගත්ත ෆොටෝ එකක් තියෙනවා. අපි නිකන් බලමු ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න පුළුවන්. මේක මේ හරියටම මම ඔයාලට කරලා පෙන්නන්න අවශ්‍ය හින්දා තමයි මේ විදිහට දාන්නේ. එහෙම නැතුව මේ 100%ක් මම හරි ප්‍රොම්ප්ට් එක දෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය ඕන විදිහකට මේක ප්‍රොම්ප්ට් එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දුන්නාම දැන් මේ ඉමේජ් එකනේ තියෙන්නේ. අපි බලමු මේකේ කොහොමද ජෙනරේට් වෙලා ඩ්‍රෝන් ෂොට් එකක් විදිහට මේක එන්නේ කියලා. ඉතින් මේ ඉන්න තැනම තියෙන ඩ්‍රෝන් ෂොට් එක. ඒක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් උඩට ඇවිල්ලා මේ තියෙන දැන් උඩින් ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඩ්‍රෝන් ෂොට් එක තියෙනවා. ඉතින් සීගිරිය මේ විදිහට බලා ගන්න පුළුවන්. අර ඉමේජ් දෙකේ වෙනස ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ මේ අපි කතා කරන අද AI මොඩල් එකෙන් අපිට අවුට්පුට් එක ලබා දෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේක අනිවාර්යෙන් try කරන්න වගේ ඉස්සරහ වැඩ කටයුතු වලට. එතරම් ගොඩක් වැදගත් මේ දේවල්. ඉතින් මම මේකත් ඕනනම් ඩවුන්ලෝඩ් කරලා පෙන්නනවා. මේ හැම එකම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ක්වොලිටි එක සාමාන්‍යයෙන් ඔයා මොනවා හරි එඩිටින් වැඩ වලට මොනවා හරි වීඩියෝ ජෙනරේට් එකකට හරි මොනවාට හරි ගන්නවා නම් සමහර විට මේකේ ක්වොලිටි එක මදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙනම් ක්වොලිටි එක අනිවාර්යෙන් වැඩි කරගන්න ස්කේල් කරන එකකින්. ඉතින් ඊට පස්සේ අපි බලමු තව අප්ලෝඩ් ඉමේජ් එකක් දීලා මම මේකේ ආයි සීගිරියම එකක් දීලා මේකේ නිකන් අපි DJ එකක් තියෙන විදිහට නිකන් සීගිරියේ DJ පාටි එකක් තියෙන විදිහට එඩිට් එකක් ඉල්ලලා බලමු. නිකන් සාමාන්‍යයෙන් කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා විතරක් බලා ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක දෙනවා. can you give this place in DJ party කියලා මොකක් හරි night party එකක් හරි මොකක් හරි කියලා දාලා බලමු. ඉතින් ඊට පස්සේ ඔයාලට run කියන එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට නිල් පාට බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් පැත්තේ. එහෙම නැත්නම් තව ඉමේජ් එක මොනවා හරි දෙන්න ඒක අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් ඉමේජ් එකට පල්ලෙහාම අපි දාපු ප්‍රොම්ප්ට් එක මේ විදිහට යනවා. ඊට පස්සේ ස්ටොප් කියලා ඔයාලට ලෝඩ් වෙන බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක අවශ්‍ය නැත්නම් ඔයාලට ස්ටොප් කියන බටන් එකට ක්ලික් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ හැම ප්‍රොම්ප්ට් එකක්ම ඔයා දෙන එකෙන් නිව් ප්‍රොම්ප්ට් එකක් ගන්න ඕනේ. ක්‍රියේට් ප්‍රොම්ප්ට් කියන එක උඩ ක්ලික් කර ගන්න. අනිවාර්යයෙන්ම දකුණු අත පැත්තේ වම් අත පැත්තේ උඩම තියෙනවා ක්‍රියේට් ප්‍රොම්ප්ට් කියලා. ඒක උඩ ක්ලික් කරගන්න අලුත් chat එකක් ඕපන් වෙනවා. මේ විදිහට ගන්න නැත්නම් ඔයාලා පරණ දීපු ඉමේජ් එකේම ඒ කියන්නේ පරණ දීපු ඉමේජ් එකටම ගැලපෙන විදිහට සමහර ඒවා හරහා සේම් යන විදිහට වෙනස් වෙන්නේ. එහෙම කරගන්න යන්න එපා. ඒතකොට ප්‍රොම්ප්ට් එක කොච්චර දුන්නත් මීට කලින් දීපු ඉමේජ් එකට එඩිට් වෙලා ආපු විදිහකට මොනවා හරි වෙනසක් වෙලා තමයි එවන්නේ. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම අලුතෙන් එකක් ජෙනරේට් කරනවා නම් ක්‍රියේට් ප්‍රොම්ප්ට් කියන එක උඩ ක්ලික් කරලා අනිවාර්යයෙන්ම අලුත් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් දැන් මම මේ විදිහට ඔයාලට බලනවා ප්‍රොම්ප්ට් එකක් දීලා තිනවා. මේ ප්‍රොම්ප්ට් එක දීලා තියෙන්නේ අපි 2014 World Cup එක T20 World Cup එකේ ඒකට සීන් 20ක් විතර මට මතක විදිහට 20ක් හරි 10කට ඉමේජ් ජෙනරේට් කරලා දෙන්න කියලා මම GPT එකෙන් ගත්ත ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ඒකෙන් කොහොමද අපිට අවුට්පුට් එක දෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට GPT එකෙන් එක කෝපි කරගෙන මෙතනින් ඔයා මුලින්ම ලියන්න ඕනේ can you give image for this prompt කියලා. අනිවාර්යෙන් ඒ prompt එකක් දෙන්න. අරගොල්ලෝ image generate කරන prompt එක ලබා දුන්නාට ඔයාලා මෙතනට මේ හැම scene එකටම අදාළව prompt එකක් අපිට generate කරලා දෙන්න කියලා ඔයාලා අනිවාර්යයෙන්ම type කරන්න ඕනේ. ඉතින් මේක මේ අර ChatGPT උනත් දෙද්දි දෙන්නේ 100%ක් හරියව නෙමෙයි. ඔයා ටිකක් prompt එක කියවලා බලලා ඒවා වෙනස් කරගන්න ඕනේ. දැන් මම මේ වීඩියෝ එකට අවශ්‍ය හින්දා මම ඒ ChatGPT දීපුවා කෙලින්ම ඩිරෙක්ට්ම මේකට කොපි පේස්ට් කරන් තමයි යන්නේ. ඊට කලින් මේ අපි Gemini එකට මේ අපේ Google AI Studio එකට මම මේ විදිහට අපේ වෙනම prompt එකක් ලබා දෙනවා. can you create images for this prompt කියලා නැත්නම් for this scene කියලා දාමු. ඉතින් මේක අපි දෙන scene එකෙන් scene එකට image generate කරලා දෙන්න කියලා තමයි මම මෙතනදී කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු මේක අපි copy කරගෙන ආපු එක මේ විදිහට paste කරලා කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේක ටිකක් මම හිතන්නේ run වෙන්න වෙලාවක් යයි. ඒ කියන්නේ අපිට image generate වෙලා යන වෙලාවක් යයි. ඉතින් මෙන්න මේ විදිහට image generation result කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. open in scene එක තියෙනවා stadium එකේ ඇතුලෙන් අපි බලමු කොහොමද image එක generate වෙලා අපිට එන්නේ කියලා.
වාට දැන් බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මට ඉමේජ් එකකින් එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට මීට කලින් ගෙනත් තියෙනවා මේ ඉමේජ් වලින්